ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වන දින ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් මෙන්ම විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක කරන ලබනවා. ඒ අනුව අප්‍රේල් 4 වන දින සවස 6ත් රාත්‍රී 10ත් කාලය අතරතුරදී කොළඹ කට්නායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගයද වරින් වර වසා දැමීමට සිදුවනවා. එමෙන්ම මෙම කාල සීමාව තුළ කට්නායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ග වසාතැන් පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසටත් දැනුම් දීමක් සිදු කරනවා. අප්‍රේල් 5 වන දින කොළඹ ගාලමුවදර ප්‍රදේශය එමෙන්ම නිදාස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයන්හි මාර්ග වරින් වර වසා දැමීමට සිදුවිය හැකියි. මෙම කාල සීමාව තුළදී මාර්ග භාවිතා කර රියදුරන් සඳහා අපහසුතාවය අවමවන අයුරින් විකල්ප මාර්ග වෙත යොමු කිරීම පිළිබඳව රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලබන මෙම විශේෂ රථවාහන සැලැස්ම සඳහා සහාය දක්වන ලෙසට සියලුම රියදුරන්ගෙන් මෙන්ම සියලුම මහජනතාවගෙන් ශ්‍රී ලංකා පොලිසිය කාරුණිකව ඉල්ලා සිටිනවා.